ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකට. අද අපි එකතු වෙලා ඉන්නේ විශ්වයේ දෙසතියක් 14 වෙනි විශේෂාංගයත් එක්කලා. සාමාන්‍ය විශ්වයේ දෙසතියක් කියලා කියන්නේ අපේ channel එකේ හැමදාම අරගෙන යන සාමාන්‍ය දැනීම තොරතුරු වලට අමතරව කාලීන තොරතුරු අරගෙන යන වැඩසටහනක්. මේකෙත් ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන සාමාන්‍ය දැනීම කරුණු කීපයක්වත් එකතු කරලා තියෙනවා. ඒක ගොඩක්ම විභාගවලට මුහුණ දෙන, තරඟ විභාගවලට මුහුණ දෙන ඒවා අරමුණු කරගෙන යන වැඩසටහන් මාලාවක්. ඉතින් අපි බලමු මේ සති දෙකේ වෙලා තියෙන සිදුවීම් වලට මූලිකත්වය දෙමින් විශ්වය පිළිබඳ තොරතුරු හදාරන්න. මුලින්ම බලමු ජාත්‍යන්තර කාන්තා දිනයේ යෙදී ඇත්තේ කවදාටද කියලා. මාර්තු 8 වෙනිදාට කාන්තා දිනය යෙදিলা තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා වුණා. කාන්තා සතියක් ප්‍රකාශයටපත් කරා. ඒ වගේම තව එහා සමගාමීව විශේෂ දේවල් ගොඩක් සිද්ධ වුණා. ඒ වගේම ඉතින් අවාසනාවන්ත සිදුවීම් කීපෙකුත් සතිය අවසානයේ වාර්තා වුණා. ඉතින් ඒ වුණාට ජාත්‍යන්තර කාන්තා දිනය අපි සමරනවා මාර්තු 8 වෙනිදා. මෙවර කාන්තා දින තේමාව තමයි සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සමානාත්මතාවය සවිමත් කිරීම. සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සමානාත්මතාවය සවිමත් කිරීම. ඉතින් දැන් මේ වගේ කරුණු කතා කරනකොට තව කියන්න ඕන දෙයක් තමයි රචනාත් ලියන්න එනවනේ. කියන්නේ මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රයට නෙවෙයි, සමහර වෙලාවට අවබෝධයේ ප්‍රශ්න පත්‍රයට එහෙම මාතෘකා යටතේ රචනා ලියන්න එනවා. එතකොට සමහර වෙලාවට මේ කාන්තාව සම්බන්ධ රචනාත් එනවා. කියන්නේ කාන්තාව සවිබල ගැන්වීම, කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් සමානාත්මතාවය සවිමත් කිරීම වගේ දේවල් ගැන. ඒ වගේ වෙලාවල් වල ඔයාලට ඒවා ආරම්භ කරන්න මේ වගේ මේ තේමාවල් මේ අවුරුද්දේ මෙන්න මේ තේමාවෙන් අපි කාන්තා දිනයත් සැමරුවා වගේ කරුණු ඇතුළත් කරොත් ඒක අර පොඩ්ඩක් අර මොකද ඕතන ඔය අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ කොලක් බලන්නේ කරුණු සහ අර එයාට ඒක ඉදිරිපත් කරන්න දෙන හැකියාව. එතෙන්දී අර සාහිත්‍ය මහා ලොකුවට බලන්නේ නැහැ. මම මගේ අත්දැකීම කියන්නේ මොකද මටත් එහෙම ලස්සනට රචනා ලියන්න පුළුවන් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් කරුණු විදිහට ඉදිරිපත් කරන්න ගොඩක් වෙලාවට පුවත්පත් අපි ලියන්නේ මේ පුවත්පත් වාර්තාකරණය කරන්නේ ඒ විදිහ තමයි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මට තේරෙන හැටියට. ඉතින් ඒවට මේ වගේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. දිලිඳු බව තුරන් කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන කුමක්ද? පහුගිය දවසක කැබිනට් අනුමැතිය හිමි වුණා ප්‍රජා ශක්ති වැඩසටහන. බහුමාන දරිද්‍රතාවය යනු කුමක්ද? බහුමාන දරිද්‍රතාවය යනු කුමක්ද කියලා අහලා තියෙනවා. මේ වගේ අර්ථ දැක්විනොත් නිතරම අහන ඔය බහුමාන දරිද්‍රතාවය ඒ වගේම එක එක ඉන්ඩෙක්සස් තියෙනවා නිකන් දර්ශක අන්න ඒ වගේ දේවල් මැනුම් කරන ඒවා ගැන කියනවා. අපි ඉදිරියේදී මේ ඒවා එක තැනකට එකතු කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මූල්‍යමය දරිද්‍රතාවයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය යන බහුමාන පැතිකඩවල් සැලකිල්ලට ගනිමින් දරිද්‍රතාවය අධ්‍යයනය. ඒකට තමයි කියන්නේ බහුමාන දරිද්‍රතාවය කියලා. එතකොට මෙන්න මෙතනදී දිලිඳු බව කියන එකේ මේ ප්‍රජාශක්ති වැඩසටහන ඇතුලේ මේ බහුමාන දරිද්‍රතාවය වත් කිරීම තමයි බලාපොරොත්තුව. ශ්‍රී ලංකාවේ පළමු ජල බැටරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කොහේද? මහ ඔය පොම්පකල ජල ගබඩා ව්‍යාපෘතිය. කියන්නේ මහ ඔය තමයි ක්‍රියාත්මක වෙන්නේ පොම්පකල ජල ගබඩා ව්‍යාපෘතිය. කියන්නේ මෙච්චර කල්ුනේ අර ඒ වෙලාවට හදන විදුලියනේ උත්පාදනය කරන විදුලියනේ අපේ ප්‍රධාන නැෂනල් ග්‍රිඩ් එකට දුන්නේ. එතකොට ඒකට අමතරව මේ ජල විදුලියත් බැටරියක් කරහා ගබඩා කරලා තියාගෙන අර ඒකේ මේ අඩුවීම් වෙනකොට එතනින් උදාහරණ විදිහට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. එම ව්‍යාපෘතියේ ධාරිතාවය කොපමණද? මෙගාවොට් 600යි. කොරියානු E8 වීසා වැඩසටහන යනු කුමක්ද? මේක ගැනත් ගොඩක් කතා වුණා. කොරියානු රජය තම කෘෂිකාර්මික සහ ධීවර සේවක හිඟේ මගහරවා ගැනීම සඳහා එරට පළාත් පාලන ආයතන වලට කෙටි කාලයක් සඳහා తాවකාලිකව විදේශීය සේවකීන් නීත්‍යානුකූලව බඳවා ගැනීමේ නියම ව්‍යාපෘතිය. එතකොට දැන් මේවර ව්‍යුහගත ප්‍රශ්න එනවනේ. ඒවට එහෙම අහන්න පුළුවන් කොරියානු E8 වැඩසටහන කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ තැන්වලදී මෙන්න මේ වචන වැදගත්. ඒ කියන්නේ රජයේ කෘෂිකාර්මික සහ ධීවර සේවක හිඟේ මගහරවා ගන්න. කෙටි කාලයක් සඳහා తాවකාලිකව විදේශ සේවකයන් නීත්‍යානුකූලව. ඔය දැන් නීත්‍යානුකූලව බඳවා ගැනීමේ නියම ව්‍යාපෘතිය කියන එක. ඒ වචනට වැදගත්. මොකද මේක දැන් සේවකින් බඳවා ගැනීමේ නියම ව්‍යාපෘතිය කිව්වොත් එහෙම අර
human trafficking වලට යන ඒවත් ඒ අර්ථ දැක්වීම ASCII තියෙනවා. ඒතකොට මේ වැඩසටහනට ඒකයි ති නෑනේ. ඒ නිසා කොරියානු රජය තම කෘෂිකාර්මික සහ දීවර සේවකහින්ගේ මගහරවා ගැනීම සඳහා ඒ රට පළාත් පාලන ආයතනවලට කෙටි කාලයක් සඳහා తాවකාලිකව විදේශීය සේවකීන් නීත්‍යානුකූලව බඳවා ගැනීමේ නියම ව්‍යාපෘතිය. වසරකට දින දෙකක් මංගල්‍ය සඳහා විවෘත වන දෙව්මැදුරක් පිහිටි ශ්‍රී ලංකාව අයත් දූපත කුමක්ද? ශ්‍රී ලංකාවට අයත් දූපත. ඒක නම් දන්න ඇති කච්චතිව් දූපත. මේකට මාර්තු වල තමයි මංගල්‍ය තියෙන්නේ. ඒ දවස් දෙකයි තියෙන්නේ. ඒ දවස් දෙක ඇතුළත ඉන්දියාවේ වන්දනාකරුවන් සහ ලංකාවේ වන්දනාකරුවන් යන දෙගොල්ලට මේ කච්චතිව් දූපතට එන්න පුළුවන්. ඇවිල්ලා වන්දනා කටයුතු කරන්න පුළුවන් මේ දෙව්මැදුරේ. ඉන්ඩිගෝ සමාගම යාපනයේ සිට මාර්තු 30 දින ගුවන් ගමන් නැරඹීමට සූදානම් වන්නේ කුමන ගුවන් තොටුපළකටද? තමිල්නාඩුවේ ට්‍රච් ගුවන් තොටුපළට ඒකට තියෙන ඉහළ ඉල්ලුම සලකලා ඉන්ඩිගෝ සමාගම යාපනයේ ඉඳලා මෙන්න මේ විදිහේ ගුවන් සේවයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. IMF කළමනාකාර අධ්‍යක්ෂකවරියගේ නම කුමක්ද? ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මැතිනිය. මේක එතුමිය පහුගිය දවසක තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක අපේ රටට ප්‍රශංසාත්මකව ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා මේ ණය කළමනාකරන ඒහා ආශ්‍රිතව. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් විදේශ ප්‍රතිපාදන ලබා දී ඇත්තේ කුමන ආයතන සහ රටක්ද කියන එක තමයි මෙතන අහන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලංකාවට වැඩිම වශයෙන් විදේශ ප්‍රතිපාදන ලබා දීලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි ස්ථානයේ ඉන්නේ ජපානය. මෙතනදී අර අපි දන්නවා ඇමරිකාව සමහර ආධාර දීමේ වැඩසටහන් වලින් ඉවත් වුණා. ඒ අවස්ථාවේදී කරපු අධ්‍යයනයකින් තමයි මේක හොයාගත්තේ. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක් පිහිටුවේ කොහේද? මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. දැන් එතකොට මේවත් අර මම කලින් කිව්වා වගේ දැන් කාන්තාව සම්බන්ධ රචනා ලියන්න දෙන්න පුළුවන්. මේ වගේ දේවලුත් සාමාන්‍ය දැනීමටම විතරක් නෙවෙයි සමහර වෙලාවට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සමානාත්මතාවය ඇති කිරීම සඳහා ඔයාලට කරන්න පුළුවන් දේවල්. එහෙමත් නැත්නම් ඒගොල්ලොන් ගැන රචනාවක් වගේ ලියන්න આવොත් මේ වගේ කරුණු ඇතුල් කරන්න ඒවට. භෝග වගාවන්ට හානි කරන වනසත්ත්ව සංගණනය පැවැත්වෙන දිනය කවදාද? මාර්තු 15. මම මේ අතිරේක කරුණු කියන්නේ සාමාන්‍ය දැනීම කියලා අපි වෙන් කරගෙන පාඩම් කරන දේවල්ම අර අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේදී යොදා ගන්න පුළුවන්. එහෙම නැතුව අර ඔක මං කියන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් දැනුම එකතු වුනහම ඒක වෙනවා. නමුත් සමහර වෙලාවට අපිට ඕක මග ඇරෙනවා. මොකද අපි ඕවා වෙන වෙනමනේ පාඩම් කරන්නේ. දැන් මෙතනදී උනත් සමහර වෙලාවට කියනවනේ විස්තර වැඩි කියලා කමෙන්ට්ස් හම්බෙලා තියෙනවා. නමුත් අර විභාගයකට ලෑස්ති වෙන්නේ කොහොමද කියන එක සහ මම මේ වෙතන වෙන කිසිම දෙයක් නෙවෙයි. මම ඒකට ලෑස්ති උනේ කොහොමද කියන එක තමයි ඔයාලට කියන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් මම සාර්ථක වුණානේ. ඒ නිසානේ තව කෙනෙකුට එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ඒක මේ සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැලපෙන්නේ නැති අයට ඒක අයින් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කියන්නේ අර මේ මෙහෙම ප්‍රශ්න සමහරවිට හිතනවා මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක ඇතුළු කරලා තියෙන්නේ වෙන අරමුණකින්. ව්‍යුහගත රචනා ප්‍රශ්න එන්න පුළුවන්. ඒ රචනා ප්‍රශ්න අවබෝධ ප්‍රශ්න පත්‍රයට උනත් ඔය වගේ දේවල් අහන්න අපිට එකතු කරගන්න පුළුවන්. මෙම සංගණනය පැවැත්වීමට මූලිකත්වය ගැන කටයුතු කරන අමාත්‍යාංශය කුමක්ද? ඒ කියන්නේ භෝග වගාවන්ට හානි කරන වනසත්ත්ව සංගණනයක් පැවැත්වෙනවා මාර්තු 15. මේක මීට කලින් කරපු නැති දෙයක්, අලුත් දෙයක්. ඒක කරලම තමයි බලන්න වෙන්නේ ඒක ප්‍රතිඵලය කොහොමද කියලා. එතකොට පොඩි කාලයක් දීලා තියෙනවා ජනතාවට ඒක සංගණනය පවත්වන්න. එතකොට මේ සංගණනය පැවැත්වීමට මූලිකත්වය ගැන කටයුතු කරන්නේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්කොම අයිති වෙන්නේ මේ අමාත්‍යාංශයට. එතකොට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය තමයි මේකට මූලිකත්වය ගැන කටයුතු කරන්නේ. මෙතන වත්මන් කෝපා සභාපති ලෙස කටයුතු කරන්නේ කවුද කියන එක තමයි එන්න ඕනේ. මේ අකුරු වෙනස් වෙලා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති විදිහට වර්තමානයේ කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා. පසුගියදා යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයට ලක් වූ නගරය කුමක්ද? රුසියාවේ මොස්කව්. යුක්‍රේනය විසින් දෙවැනි වතාවට මම හිතන්නේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරේ රුසියාවට. මේක ටිකක් බරපතල ඩ්‍රෝන ප්‍රහාරයක්. රුසියාවේ මොස්කව් නගරයට තමයි මේක එල්ල වුනේ. කාන්තා දිනයදා සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් ලෙස ශ්‍රී ලංකාවේ සිට ධාවනය වූ ගුවන් යානය කුමක්ද?
UL 404 කියන මේ ගුවන් යානයේ සියලුම කාර්ය මණ්ඩලයේ කාන්තාවෝ අරගෙන ගියා ඒ ගුවන් යානය. ඒක වැදගත්. ඊළඟට එම ගුවන් යානය ගමන් කළේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට බැංකොක් වල ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා. පසුගියදා ඇමරිකානු ජනාධිපති සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු කරගත්තේ කිනම් රටක ජනාධිපතිද? මේකත් ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච විදේශ පුවතක්. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇමරිකානු ජනාධිපති සමග උණුසුම් වචන හුවමාරුවක් කළා. පිට වෙලා ගියා එතන සාකච්ඡාව. ඊළඟට ඇමරිකානු උපජනාධිපතිවරයාගේ නම කුමක්ද? අර සාකච්ඡාවට ඔහු සහභාගී වුණා ජේ.සී. චෑන්ස්. සමරිසි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ප්‍රථම මුස්ලිම් ජාතික පූජකවරයා ලෙස සැලකෙන්නේ කවුද? මුහ්සින් හෙන්ඩ්‍රික්ස් මං හිතන්නේ ඝාතනය කළා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රතිකාර ලබන රෝහල කුමක්ද? රෝමේ ගෙමෙලි රෝහල. ලොව දෙවන කාබන් විමෝචක රට කුමක්ද? ඇමරිකාව. යුක්‍රේනයේ රුසියාව සමග පවත්වන යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වෙන්නේ කිනම් රටේද? සෞදි අරාබියාවේ. යුක්‍රේනයේ සමග ද්විපාර්ශ්වික ඛනිජ තෙල් ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන රට කුමක්ද? ඇමරිකාව. සෞරග්‍රහ මණ්ඩලයේ දක්ෂිණාවර්තව කැරකෙන එකම ග්‍රහලෝකය කුමක්ද? සිකුරු ග්‍රහලෝකය. අනිත් ග්‍රහලෝක ඔක්කොම යන්නේ වාමාවර්තව, සිකුරු ග්‍රහලෝකේ විතරක් දක්ෂිණාවර්තව කැරකෙනවා. ඒ කියන්නේ සිකුරු ග්‍රහලෝකේ හිටියොත් අපිට බස්නාහිරින් ඉර පායලා නැගෙනහිරින් ඉර බහිනවා කියලා බලා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී ඇත්තේ කවදාටද? දෙසැම්බර් 10. කැරකෙන කියලා මෙතන කියන්නේ අර පරිභ්‍රමණය නෙවෙයි භ්‍රමණය. කියන්නේ තමා වටා කැරකීම. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී ඇත්තේ කවදාටද? දෙසැම්බර් 10. පෘථිවිය මත ඇති බරින් වැඩිම ලෝහය කුමක්ද? ඔස්මියම්. මිනිසා විසින් ගොඩනගන ලද පෘථිවියේ පිහිටි උසම ගොඩනැගිල්ල කුමක්ද? බර්ජ් කැලීෆා. මේක දන්නවා ගොඩක් අය. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? ජොහන්ස් ගුටෙන්බර්ග් විසින්. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය. ඉතින් මම හිතනවා අපි කාලීන තොරතුරු ඒ වගේම සාමාන්‍ය දැනීම් කරුණු කීපයකුත් කතා කරා මේ වීඩියෝ එකේ. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් වලට like කරන්න, share කරන්න. තව මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් comment section එකෙන් දාන්න. පුළුවන් හැම වෙලෙම ඒවට මම reply දානවා. ඒ වගේම ඔයාලගේ suggestions අනුව වීඩියෝස් උත් හදනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට කරන්න. මේ වගේ තවත් වැඩසටහනක් සමග ඉස්සරහදී හමු වෙමු. ස්තුතියි.